මෙන් ආරාධනා කර සිටිනවා. පින්වත් දින කියද මේ කාල පිළ පටන් ගමු. ඔන්න ඔය කෙලෙවර ඉඳලා පිළිවෙලට බොට් ටික හදලා තියනවා කිව්වේ. කෙලෙවර ඉඳලා පටන් ගන්නකො. මුලින්ම ඉන්නේ සොබියක්. කරුණට පවුල එපා නේද? දෙයියනේ කියලා සොබියක් කර තියන්න බාන්න ලංසුවක්. අපි ලව්වේ සොබියක් කන්නේ සල්පිල් බාණ්ඩයක් නෙමෙයිනේ. 50යි රුපියල් 100යි ඇවරයි දෑවරයි දැන් ඉවර කරන්න එපා. තාඩිය කැද අයියා. 3 ඇවරයි. ඔය විදින කපන කොටන යුද්ධ පරද්දන වීදිය බණ්ඩාර මුදියන්සේලාගේ දීකිරි ගෙදර විල්සන් තියන්නක දෙන්නේ කියලා මේකට ලංසු රුපියල් 20යි 20යි. රුපියල් 100යි 500යි 500යි කීයද ඔක? මේක වැඩි ගාණක් නෑ. 800යි. කීයද? 800යි බෝල රුපියල් 800යි කජුවල වටිනාකම දන්න අනර්ග මිනිස්සේ ඇවරයි දෑවරයි 3 ඇවරයි ඒක අවුලන්නේ අඩ දීලා 3 අවුල කරා. තියෙන වෙලදාල පාරක් රසකීර වට්ට ගත්තනේ ඒක. ඉතින් කොහමද ඔක සල්පිල් කරන්නේ? ඔය මගුලේ දැන් වැලි ගෑවිලානේ තින්නේ කොහොමද දැන් ඔක සල්පිල් කරන්නේ? වැලි තලපෙක ඉතින් වැලි ගෑවුනම මොන බම්බුවක් වෙනවද දෙයනේ කියලා තියන්න බලන්න ලංසුවක් රුපියල් 20යි. මල්ලි උඹට රුපියල් 20මද තියෙන්නේ? මැනිකේ වැලිතලප කෑල්ලක්වත් කමුද? රුපියල් 100යි 500යි කියාපිය. හා රුපියල් 500යි. රුපියල් 500යි අපේ ආරච්චි මහත්තයාගේ ආරච්චි මහත්තයා බලන්නකෝ ඒ ආරච්චි මහත්තයාගේ පිම්පාට මූණ හඳ වගේ මෙනිකේ අපේ බිරින්දෑව දෝනියන්දගේ ගමට පරදන සිරියාව එහෙම එතකොට මම තොගේ මුණ නිකන් ඉන්දියාප්පයක් වගේ දැනගනි කොල්ලෝ ඈ 1000යි කියාපන්. දැන් මේ 500ට උඩින් එකක්වත් ගියේ නෑ. බටේ පඬිතුකම් වලින් වැඩක් නෑනේ. 1000යි කියාපන්. 10යි කියපන්. 10යි. රුපියල් 10යි ආරච්චි මහත්තයෝ ඇවරයි දෑවරයි 3 ඇවරයි මැනිකේ ඔක හොඳට වැලි තියෙන ගන්ටක ඈ එපා ඒ ඒ